ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අලුත් වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ UI UX Zero to Hero series එකේ ෆෝම් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. එන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ෆෝම් එක හදාගන්න තියෙන්නේ මෙතනින් rectangle tool එක අරගෙන rectangle එක දාගමු. මෙන්න මේ ඒරියා එක තමයි අපි ෆෝම් එකට යූස් කරන්න යන්නේ. ෆෝම් එකේ ඒරියා එක හදාගෙන ඊපස්සේ මේකට ඕන දේවල් සාමාන්‍ය contact us page එකකට ඕන name එක email address එක ඊට පස්සේ message එකක් මොකක් හරි ඊට පස්සේ submit හෝ send button එක අපි මුලින්ම මේකට දාගමු. ඉතින් name එක message එක අපිට මේ දෙක විතරක් දාන්නත් පුළුවන්. ඕනනම් email address එක දාන්නත් පුළුවන්. නිම pen tool එක අරගෙන සිලෙක්ට් කරලා ස්ට්‍රෝක් එක අපි බ්ලැක් තියාගෙන මේකට ෆිල් එකක් දාගමු. වටේ තියෙන ග්‍රේ වගේ නේ මේකට තනි වයිට් දාගමු. ඊට පස්සේ මෙතනින් මේක සිලෙක්ට් කරලා යම් චුට්ටක් පහළට අරන් යමු. ස්පේසින් තියාගන්න. ඒ වගේ ඊට පස්සේ අපි මෙතනින් ටෙක්ස්ට් ටූල් එක අරගෙන දැන් අපි දාගමු ටෙක්ස්ට් එක. අද ටෙක්ස්ට් එක පළවෙනි එක name. පස්සේ අපි මේක typography එකේ int තියෙන දෙමු. මොකද මේ ටෙක්ස්ට් තියෙන්නේ ඔක්කොම int නිසා. ඊට පස්සේ අපි මෙතන size එක font size එක දාගමු 40කට විතර. 40 shape. මේක අපි මෙතන regular නැතුව මේකට දෙමු සාමාන්‍යයෙන් bold වගේ එකක්. ඊට පස්සේ මේ spacing දෙක පොඩ්ඩක් match කරලා හදාගමු. හරි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේකයි shift එක ඔබාගෙන මේ දෙක select කරගත්තා. මෙතනින් group selection දුන්නා. ඊපස්සේ copy paste එකක් දැම්මා. ඇදගෙන ආවා. එහෙම නැත්නම් alt එකත් එක්ක ඇදගෙන ආවා. ආයි අර විදිහටම ස්පේසින් ගන්න තියලා මේකට එන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එකනේ. ඉතින් අපි දාමු ඊමේල් කියලා. ඊපස්සේ ආයේ මේක alt එකත් එක්ක පල්ලෙහාට ඇද්දා. මෙතන message එක text එක මෙතනින් මාරු කරගන්න. group 13 එක මේක දාගන්න. message එකට අපි තා පොඩ්ඩක් මේක ස්පේස් එක හදාගමු. හරි. මේක තමයි සාමාන්‍ය බේසික් ලෙවල් එකේ contact us page එක. දැන් අපි මේකේ color ටික පොඩ්ඩක් එහෙම කරගමු. මොකද මේ මුළු එකම theme එකකට යන්න ඕන නිසා මම මේ වටේ මේකට දාගන්නවා මේ color එක දාගමු. එතනින් fill ගත්තා. පිට ගියා. දාගත්තා. දැන් text ටික ඔක්කොම white color දාගමු. text පේන්නේ නැත්නම් මෙතනින් text ටික select කරගන්න පුළුවන්. text ටික white දාගමු. මේකේ text එක මෙතන තියෙන්නේ. නිතරම මේ panel එක පාවිච්චි කරන්න. panel එකේ ඔයගොල්ලන්ට ලේසි මේ element එහෙම තියෙන තැන් හොයාගන්න. white දාගමු. message එකටත් white දාගමු. හරි ටෙක්ස්ට් ටික දැන් මේ කලර් එකෙන් තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට ඕන මේකේ කලර් එක පොඩ්ඩක් අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. දැන් මේ මුළු page එකම white නිසා අප ඕන මේකේ මේ dark එක වෙලා තියෙන මේකෙන්නේ පොඩ්ඩක් අපි අඩු කරගමු. එතන පොඩි සුදු ගතියක් එනවා හැබැයි. මෙතන balance කරලා
හරි ෆයිනලි මේ තියෙන්නේ අපේ contact us page එකේ contact එක. මේක ඔයගොල්ලන්ට මේකේ මොකක් හරියක් පේනවද නිකන් අපිට අමතකුණා වගේ එකක්. ඇත්තටම මට අමතකුණා. මෙතනට අපි ඕන නේද submit button එක. ඒක send කරන්න එපා. මේ තා පොඩ්ඩක් මේ හරියට අදගෙන මේ button එක අපි මෙතනට දාගමු. කම තීම් එක යන්න එපා. මේ button එක alt එකත් එක්ක ඇද්දා මෙන්න මෙතනට දාගත්තා. මෙතනින් මේ බටන් එක උඩට දාගමු. බටන් එක ඇදගෙන උඩට දාගමු. මොකද මේ නැත්නම් කලර්ස් ඩ්‍රොප් වෙනවා. හරි. ඊපස්සේ මේ join today කියන එක අපි දාගමු. send කියලා. මෙන්න මෙතනින් අපිට text එක align කරගන්න පුළුවන් මැදට. මේ බටන් එකේ size එක මේක UX එකට අදාළ වෙන්නේ. බටන් එකේ size එක අදාළ වෙන්නේ UX එකට. පස්සේ ඒ කියන්නේ user experience එක. බටන් එක ගොඩක් චූටියට දියලා හරියන්නේ නැහැ. මොකද ෆෝන් එකකින් එහෙම use කරන අයට හරියට size එකට තියෙන්න ඕන. ඊට පස්සේ මෙතන මේ මෙතන අපි font එක දාගමු int එකට. ඊට පස්සේ මෙතනින් මේක bold එකට දාගමු extra bold එකට. size එක දාගමු 27. දැන් උඩේ දැන් මේ 40 නේ මේක නිකන් 48 වගේ set වෙයිද බලමු. මේ 40 දාගමු. එකට 36 වගේ දාලා හරි ඔන්න ඔය විදිහට තමයි අපේ contact us page එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මෙන්න මේ මෙතන මොකද මම මේ කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මොකක් හරි form එකක නම name එක දෙද්දී එහෙම නැත්නම් මේ name එක දෙද්දී message එක type කරද්දී විදි 3-4කට විදිය මේක පෙන්නනවා. ඒ කියන්නේ දැන් name එක අපි අනිවාර්යෙන් දාන්න ඕන නම් අපි දැන් name එක දුන්නට පස්සේ ඒක ඇතුළේ මේ වගේ එකක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ icon එක touch කරාට පස්සේ ඒ කියන්නේ name එකේ මේ box එක touch කරාට පස්සේ John Doe ඒ වගේ මොකක් හරි නමක් එතන නම ඒ කියන්නේ නමේ example එකක් එන්න ඕනේ. ඊට පස්සේ ඒක click කරලා හදිසියවත් අපි වෙන මොකක් හරි name එක දෙන්න නැතුව ගියොත් මෙතන sorry this field is required කියලා වැටෙන්න ඕනේ. මේක prototype එකකින් කරන්න තියෙන්නේ. ඒක මම ඉස්සරහට ඔයගොල්ලන්ට prototype කතා කරද්දි කියලා දෙන්නම්. හරි එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ අද challenge එක කරන්න. මේක ලොකුවට ගන්න එපා. මේකේ ලොකු දෙයක් නැහැ. ලොකුවටම තියෙන මෙන්න මේක තමයි. ඒක මම ඉස්සරහා prototype එකෙන් පස්සේ කියලා දෙන්න. හරියට මේකට කලින් prototype කියලා දෙන්න ඕනේ. මම prototype වලින් පස්සේ මේක කොහොමද වෙන්නේ කියලා දෙන්න. ඊට පස්සේ අපි යන challenges වලට ඔයගොල්ලන්ට challenges වල තියෙන sign up form එක. දැන් අර අපි හැදුවේ අතන contact us එකක්. මෙතන මේ දීලා තියෙනවා first name, email address, password, confirm password. May I agree to terms and conditions. ඊට පස්සේ CTA button කියන්නේ call to action button එක. මේකේ join up කියන එකේ හදන්න තියෙන්නේ. මම කියලා දෙන්නම් දැන් මෙන්න මේ check box එකක් ගැන කියලා තියෙනෝනේ පස්වෙනි එකේ. ඒක හදාගන්නේ කොහොමද කියලා. මෙතනින් pen tool එක ගත්තා. rectangle tool එක ගත්තා. ඔයාලට මෙතනින් මේ width එක මාරු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමචතුරස්‍රය ගන්න දෙපැත්තම සමානයි. ඒකන්දම පික්සල් 150 150 දාලා enter කරනවා. එතකොට ගන්නට සමචතුරස්‍රයක් එනවා. ඊට පස්සේ මෙතන fill එක හරි white දාගමු. ඊට පස්සේ මේක තමයි check box එකේ මේකට stroke එකක් add කරගමු black color. stroke එකේ width එක හදාගමු 4කට විතර දාගමු. නැත්නම් පේන්නේ නැහැ. 4ක් දාමු. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝන කරන්න තියෙන්නේ pen tool එක අරගෙන පොඩි ටික් එකක් දාලා ඒකේ width එක දාගමු 5ක් විතර. 5මදි. 10ක් විතර දාගමු. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ හරි align කරගත්තා. ඊපස්සේ මේකේ colors ඕනම් මේක green color background එක දාලා එහෙම හදාගෙන මේක තමයි check box එක. මේකේ අර පස්වෙනි එකේ කියලා තියෙනවා check box එක දාලා ඊට පස්සේ ඉස්සරහින් දානවා I agree to this කියලා දාන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙන sign up වෙන form වල
එහෙම තමයි ඒක හදන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි ෆෝම් එකක් හදාගන්නේ. මේක මම අර ප්‍රොටෝටයිප් ටික මම ප්‍රොටෝටයිප් එකෙන් පස්සේ කියලා දෙන්නම්. එහෙනම් චැලෙන්ජ් එක කරලා සබ්මිට් කරන්න. ගොඩක් අයගේ ප්‍රතිචාර තියෙනවා කොහොමද කියලා තමයි මේක කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න කොයි වගේද මේක ගැන අදහස් දක්වන්න. එහෙනම් thank you